සුබ දවසක් මිත්‍රෝනි. ආයිබෝන් කැපිලි ගන්නවා Listen to Life YouTube channel එක හා සම්බන්ධ වන ආදරණීය ඔබ සැවොම. තවමත් අපේ channel එක හා එක්නු අයට දයාබරව සිහිපත් කරනවා channel එක subscribe කරන ලෙසට. අපේ අද මාතෘකාව වන්නේ සේවක අර්ථ සාධක අරමුදල. එහෙම නැත්නම් අපි employee provident fund කියලාත් කියනවා. අපි කැටියෙන් EPF කියලා කියනවා. සේවකයන්ගේ මාසික වැටුපෙන් 12%ක් හා සේවයාගේ 12%කුත් මේ EPF එක සඳහා දායක වෙනවා හැම සේවය කරන මාසයකම. මෙලෙස EPF ප්‍රතිලාභය ලබා දෙන්නේ පුද්ගලිකාංශයේ හා පෙන්ෂන් එකක් හිමි නොවන රජයේ යම් ආයතනවල සේවකයන්ටයි. එලෙස EPF හිමි රාජ්‍ය ආයතනයන් අර්ධ රාජ්‍ය ආයතන ලෙස අපි හඳුන්වනු ලබනවා. වසර ගණනාවක් පුරාවට තම සේවා දිවිය තුළ සේවකයෙක්ට ඉතිරි වන එකම දේ මේ EPF එකයි. ඇතරම ETF එවත් සේවා නියුක්තකයන්ගේ භාර අරමුදල කියා තවත් අරමුදලක් ඇතත් එයට සේවයා දායක වන්නේ සේවකයාගේ මාසික වැටුපෙන් 3% පමණයි. ඒ වගේම සේවකයාගෙන් 8%කුත් එම අරමුදලට දායක වෙනවා. එබැවින් EPF එකට සාපේක්ෂව ETF එක අඩු ප්‍රතිලාභයක් තමයි සේවකයාට අත්පත් කර දෙන්නේ. එලෙස වසර ගණනාවක් තිස්සේ තම වැටුපෙන් කපා ගන්නා ලද මුදල් ඒ මුදල් වලට ඒ කාලය පුරාට එක් වූ පොලිය සේවකයාගේ ප්‍රතිලාභය ලෙස අදාළ වයස් සීමාව හෝ ඒ අනපනත් වලට අනුව ඇති අනෙක් රීතීන් සම්පූර්ණ කිරීමෙන් සේවකයෙකුට ලබාගත හැකි වෙනවා. අදාළ වයස් සීමාව සම්පූර්ණ වීමට පෙර යම් සේවකයෙක්ට 30%ක හෝ 75%ක ප්‍රතිලාභ ඉල්ලුම් කර ලබා ගන්නට පුළුවන්. එය නිවාස ණයක් ඉඩමක් ලබා ගැනීමට හෝ නිවාසයක් සෑදීමට හෝ නිවසක් සහිත ඉඩමක් ලබා ගැනීමට හෝ නිවසක් ගැනීමට ඉඩමක් ගැනීමට එසේ නැත්නම් නිවසක් සහිත ඉඩමක් ගැනීමට හෝ නිවසක් සෑදීමට ගත් ණයක් පියවීමට හෝ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට ලෙස විවිධ අංශයන් සඳහා නිකුත් කරනවා. මට ඇත්තටම මෙහිදී ඔබ සවමත්ගේ අවධානය යොමු කරන්නට අවශ්‍යයි ප්‍රධාන කාරණා තුනකට. පළමු එක තමයි තමන් මුදල් ලබා ගන්නා හේතුව හා එලෙස මුදල් ප්‍රතිලාභ 30% හෝ 75% ලෙස ලබා දීම. ඉඩමක් නිවසක් හෝ නිවසක් සමග ඉඩමක් ගැනීමට එසේත් නොමැතිනම් එවැනි කාර්යයක් සඳහා ලබාගත් ණයක් පියවීමට නොයසේ නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට ලෙස ලඝු කිරීම කෙතරම් සාධාරණද කියන එක. මම ඊටාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. කම්කරු ඇමතිතුමාගෙනුත් නියෝජ්‍ය කම්කරු ඇමතිතුමාගෙනුත් මේ අනපනත් කාලයට ඔබින ලෙස යාවත් කාලින කරන්නට පියවර ගන්නා ලෙසට. එකී උක්ත කාරණයන් වලට අමතරව සේවකයෙක්ට තම ජීවිතයේ මුදල් අත්‍යවශ්‍ය වෙනත් කාරණයන් කොතෙකුත් මතුවිය හැකිද? දෙවෙනි කාරණේ තමයි එලෙස ප්‍රතිලාභ අයදුම්පත් ප්‍රොසෙස් කරන විට එහෙම නැත්නම් ඒ ප්‍රතිලාභ අයදුම් කිරීමෙහිලා ඇති සංකීර්ණතාවය ඒ සඳහා ඉල්ලුම් කරන ලියකියවිලි හා ක්‍රමවේදය සේවකින්ගේ දැඩි කනස්සල්ලට හේතුවක් වී තියෙනවා. ඇත්තටම සේවකින් දැඩි වෙහෙසට පත් කරන සුළුයි.
ප්‍රතිලාභ මුදලක් නිකුත් කිරීමේදී එය පිළිගත් වගකිව යුතු ක්‍රමවේදයකට සිදු යුතුයි කියා අපි තාර්කිකයකින් තොර පිළිගන්නවා. නමුත් ඊට අවශ්‍ය හා අනවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කරන ලෙස පැවසීම තුළින් සේවකින් බොහෝ විට අසරණ වන හැටි EPF කාර්යාලයකට ගොස් විනාඩි 10ක් බලා සිටීමෙන් ඕනෑම කෙනෙකුට දැකගත හැකියි. අපි තුන්වෙනි කාරණය කතා කරමු. ඇත්තටම පෙර කී 70% ප්‍රතිලාභ අයදුම් කිරීමට යම් කෙනෙක් ගිය විට උක්ත සියලු ලියකියවිලි ඉදිරිපත් කර ඇති විටත් අදාළ ප්‍රතිලාභ අයදුම්පත EPF කාර්යාලය විසින් බාර නොගන්න අවස්ථාවන් පැමිණෙනවා. යම් කිසිවක් නිසා නොවේ සේවකයා ප්‍රතිලාභ ඉල්ලුම් කරන මොහොතේ සේවය කරමින් සිටින ආයතනය විසින් අදාළ සේවකයා වෙනුවෙන් අවසාන මාස කිහිපය සඳහා දායක කරනු ලැබූ සමාජික මුදල් EPF කාර්යාලයේ නිලධාරීන්ට සෙන්ට්‍රල් බැංක් සිස්ටම් එකේ යාවත් කාලීනව තිබීම දැකිය නොහැකි වීම. අදාළ සේවයා විසින් නිවැරදිව කලට වේලාවට එම මුදල් දායක කර තිබියදී EPF කාර්යාලයේ නිලධාරීන්ට සෙන්ට්‍රල් බැංක් එකේ එහෙම නැත්නම් මේ මධ්‍යම බැංකුවේ වාර්තාවල ඒ සිස්ටම් වල එම දායක මුදල් යාවත් කාලීනව නොමැති බවක් දැකිය හැකි වන්නේ කෙලෙසද. එසේනම් සියලු සේවකින්ගේ මේ දායක මුදල් බිලියන ගණනක් කෙලෙස මාස ගණනක් තිස්සේ තැන්පත් කර තබන්නේ සෙන්ට්‍රල් බැංක් එකේ කවරනම් ගිණුමකද? එම ගිණුම විගණනයට ලක් වෙනවාද? මේ තවත් මගඩියකට කපාගත් පාරක්ද නැද්ද කියා සොයා බැලීම කම්කරු ඇමතිතුමාටත් නියෝජ්‍ය කම්කරු ඇමතිතුමාටත් අපි බාර කරනවා. එලෙස සෙන්ට්‍රල් බැංක් එක එවත් මධ්‍යම බැංකුව මගින් තම රාජකාරිය නිසි ලෙස ඉටු නොකිරීම ඒ වෙනුවෙන් දඩුවම් විදීමට සිදු වී ඇත්තේ අහිංසක අසරණ සේවකින්ටයි. ඔවුන් නිවාඩු දාගෙන තම ආයතනයෙන් සී වාර්තාවක් ගෙන තමා විසින් ලියන ලද ලිඛිත ඉල්ලීමක්ද සහිතව මේ මධ්‍යම බැංකුව වෙත එහෙම නැත්නම් මේ සෙන්ට්‍රල් බැංක් එකට ගොස් ඔවුන් විසින් අපසු කරන ලද රාජකාරිය මතක් කරන්නට සිදු වී තිබෙනවා. එහිදීද සේවකයන් මුහුණ දෙන ගැහැට දන්නේ එලෙස සෙන්ට්‍රල් බැංක් එකට මේ රාජකාරිය කරගන්නට ගිය අය පමණයි. අතින් වියදම් කරගෙන නිවාඩු දාගෙන පඩි කපාගෙන සෙන්ට්‍රල් බැංක් එකට ගොස් මාස ගණනක් තිස්සේ ඔවුන් විසින් ඉටු නොකරන ලද ඒ සිස්ටම් එක යාවත් කාලීන නොකිරීම තම දායක මුදල් සිස්ටම් එකට දමාගෙන අනතුරුව ඒ යාවත් කාලීන කිරීම පිළිබඳව අදාළ EPF කාර්යාලයේ නිලධාරීන් දැනුවත් කිරීමත් මේ අසරණ අහිංසක සේවකින් විසින් ඉටු කළ යුතු වෙනවා. මෙලෙස අදාළ ආයතන දෙකක් අතර සිදුවිය යුතු අන්තර් ක්‍රියාවලියක් මෙලෙස අසරණ සේවක ප්‍රතිලාභින්ගේ උරමත හෙලා තිබීම කොතරම් දුරට සාධාරණදයි සිතා බැලිය යුතු කාලය දැන් එළඹ ඇතැයි අපි නැවතත් ඇමතිතුමාටත් නියෝජ්‍ය ඇමතිතුමාටත් ගෞරවයෙන් සිහිපත් කරනවා. වසර ගානක් දුක් මහන්සි වී වැඩ කර තමාට හිමි ප්‍රතිලාභයන් ලබා ගැනීම තවත් දුෂ්කර ක්‍රියාවක් බවට පත් කිරීම ඊටාම කනගාටුදායක කරුණක්. අපි යුග වෙනසක් තුලින් බලාපොරොත්තු වූයේ මේවා නෙමෙයිද? සුවහසක් වැඩ කරන ජනතාව වෙනුවෙන් අපි සැමදා පෙනී සිටිනවා. මේ විකල් ක්‍රමවේදයන් වෙනස් වෙනතුරු listen to life අපි අවධානයෙන් සිටින්නෙමු. ආදරණීය මිත්‍රවරුනි, නැවතත් මෙවන්ම වීඩියෝකින් ඔබ හමුවනතුරු අපට සමුගැනීමට අවසරයි. ඔබ තාමත්
අපේ channel එක හා එක් වී නොමැතිනම් අපව subscribe කරන්නට කියා ඉතාමත්ම ආදරෙන් සිහිපත් කරනවා. ඔබට සුවදායි ලස්සන හෙටක්. ස්තුතියි.